අද මේ වීඩියෝදී මම කතා කරන්න යන්නේ මේ දවස්වල හැමෝම පිස්සුවෙන් වගේ හදන මෙන්න මේ වගේ AI ෆොටෝ එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා තමයි අද මේ වීඩියෝදී මම කතා කරන්න යන්නේ. ඔයාලට පුළුවන් අද මම මේ කියන විදියෙන් විනාඩි 2කින් මෙන්න මේ AI ෆොටෝ එක ක්‍රියේට් කරගන්න. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් පහළ තියෙන subscribe කරන්න එක ටච් කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙනවා නම් වීඩියෝ එක like එකකුත් දාන්න. අපි යන් වීඩියෝ එකට ඔයාලා මුලින්ම කරන්න ඕනේ Play Store එකට ගිහිල්ලා ChatGPT කියලා සර්ච් කරලා මෙන්න මේ ChatGPT app එක download කරගන්න ඕනි. මොකද අද මේ AI ෆොටෝ එක ක්‍රියේට් කරගන්න අපි ගන්න ChatGPT app එක. හරි ඉතින් ඔයාලා Play Store එකට ගිහිල්ලා ChatGPT කියලා සර්ච් කරලා ChatGPT app එක download කරලා මම මේ විදිහට මේ app එක open කරගන්නවා. පළවෙනි වතාවට ඔයා මේ ChatGPT app එක open කරා නම් මෙතනින් ඔයාලගේ Google account එකක් හරි මොකක් හරි account එකක් ඉල්ලයි. ඔයාලට පුළුවන් ඔයාලට මේ ChatGPT app එකට Google account එකක් හරි මොකක් හරි app එකක් දීලා log වෙන්න. ඔයාලා Google account එකක් හරි මොකක් හරි app account එකක් දීලා තමයි අපිට මේ ChatGPT app එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා account එකක් දුන්නේ නැත්නම් ඔයාලට මෙන්න මේ ChatGPT app එකට ෆොටෝ එකක් දාන්න බැරි වෙනවා. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ෆොටෝ එක ක්‍රියේට් කරගන්නේ කියලා. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ plus icon එකක් තියෙනවා. මෙන්න මේ plus icon එක උඩ එකවර touch කරගන්න. ඒක උඩ touch කරාට පස්සේ මෙන්න මේ camera, photos, file කියලා option තුනක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා camera එක open කරලා උදේම ෆොටෝ එකක් upload කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා gallery එකට ගිහිල්ලා ඔයාලගේ ෆොටෝ එක select කරගන්නත් පුළුවන්. gallery එකට ගිහිල්ලා ෆොටෝ එක select කරගන්න මෙන්න photos කියන එක උඩ touch කරගන්න. ඒක touch කරලා පස්සේ ඔයාලා gallery එක open වෙන මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ෆොටෝ එක මෙතනින් select කරගන්න එක. මම මේ විදිහට මගේ ෆොටෝ එක මෙතනින් select කරගත්තා. හරි ඉතින් අපි දැන් ChatGPT app එකට අපේ ෆොටෝ එක select කරලා ඉවරයි. දැන් අපි කොහොමද බලමු මේ ෆොටෝ එක ක්‍රියේට් කරගන්න කියලා. ෆොටෝ එක ක්‍රියේට් කරගන්න ඕනි වෙන prompt එක මම මේ channel එක description එකේ දාලා තියෙනවා. මගේ channel එකේ WhatsApp channel එකේ link එක. ඔයාලට පුළුවන් මගේ WhatsApp channel එකට ගිහිල්ලා මම WhatsApp channel එකේ දාලා තියෙනවා. මෙන්න මේ ෆොටෝ එකට ඕනි වෙන prompt එක. ඔයාලට පුළුවන් WhatsApp channel එකට ගිහිල්ලා ඒ prompt එක copy කරන් එහෙම මෙතනට paste කරන්න. අපි බලමු මේක දැන් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. ඒකට මම දාපු prompt එක මෙන්න මේ විදිහට මෙතනට paste කරගන්න ඕනි. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊතලයක් වගේ එකක් තියෙනවා. මෙන්න මේක උඩ එකපාරට touch කරගන්න. හරි ඉතින් අපිට දැන් මෙන්න මේ ChatGPT එකට අපේ ෆොටෝ එක ගිහිල්ලා ඉවරයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ෆොටෝ එක ක්‍රියේට් වෙන ගමන් තියෙන්නේ. මේක ඔයාලා ක්‍රියේට් වෙන්න විනාඩි 2ක් විතර යනවා. විනාඩි 2ක් විතර ගියාට පස්සේ තමයි මෙන්න මේ ChatGPT app එකෙන් අපිට මේ ෆොටෝ එකේ result එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම දුන්න prompt එක අනුව අපිට හොඳ result එකක් බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක. මෙන්න මේ වගේ ටිකක් හොඳ ෆොටෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ AI ෆොටෝ එක අපේ gallery එකට save කරගන්නේ කියලා. ඉතින් ඔයාලට උඩ බලා ගන්න පුළුවන් save කියන බටන් එක. මෙන්න මේක උඩ එකපාරට touch කරගන්න. ඒක touch කරලා තප්පර 5ක් 6ක් වගේ ටික කාලයකින් ඔයාලා gallery එකට මෙන්න මේ AI ෆොටෝ එක save කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ කියපු ස්ටෙප් හරියටම කරා නම් ඔයාලට පුළුවන් මේ දවස්වල හැමෝම හදන AI ෆොටෝ එකත් ඔයාලට ක්‍රියේට් කරගන්න. ඔයාගේම යාළුවොත් මේ වගේ වීඩියෝ දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ යාළුවන්ට ෂෙයා කරන්න. ඔයා තාමත් මේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මේ වීඩියෝ like එකකුත් දාන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.